අපේ ඉල්ලම් බයිට් දෙක සඳහා තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඉල්ලම් බයිට් දෙකට අපි අද ගෙනියන්නේ විශේෂ පුද්ගලයෙක්. බයිට් කරන එක්කෙනාව බයිට් කරන්න විශේෂ පුද්ගලයෙක්. ඒ තමයි අපේ සුපුන්. සුපුන් තමයි අද මේ කාර්යය ලියලන්නේ. අපි හැම කන්සෙප්ට් එකක්ම හදලා හොඳට ප්ලෑන් කරලා තමයි මේ වැඩේ කරන්න හදන්නේ. අපි ඉල්ලම් බයිට් දෙක වෙන්නේ අද NSPM එකේ කැන්ටින් එකේ අයියා. නේද? අපි බයිට් ඉල්ලම් බයිට් දෙක. බන්නේ කවුද නැද? බන්නේ කීයද? බන්නේ. ඔව් එහා. ඔව්. ආර දෙන්නවා කලින් වෙන්න. කාණ්ඩ වයි ගලත් තියෙනවා වන්නේ සත්‍ය කරලා මටත් එක්ක අයි මේ ඉඳලා ඉඳලා කාණ්ඩා යාවු දවසේ මේ ගලක් බන්නේ ඔය අනිත් ඒවාගේ තියෙනවද නැත්නම් පොඩක් බලන්න අනිත් ඒවාගේ ගල් තියෙනවද නෑ වෙන බන්නයක් ඕනේ නෑ මේ පොඩ්ඩක් කරලා බලලා පොඩ්ඩක් කියන්න දෙන්න නෑ අපි 10 තරම් ඒ ගන්න තැන ගල් තියෙනවා පොඩ්ඩක් කියලා කියන්නේ ඒගොල්ලන්ට. ඊට සල්ලි දෙන්නද වෙන මොනවද ගන්නවද? නෑ සල්ලි දෙන්නේ සල්ලි උනේ නෑ මට කියන්න ඕනේ. කියන්නේ හරි නෑ මේ ගතපුත් කියන්නේ. ගලහ වෙච්ච පාට ගාලා ගියා. මට සල්ලි දෙන්න ගතාව දාන්න. මට ඕනේ නෑ මට සල්ලි. දෙන්නතර ක්ලාස් ආවේ එදත් මේ ගලක් තරහක් තියෙනවද මගෙත් එක්ක නෑනේ. අපි ඉඳලා දාන්නේ නෑ කතා කරන්න එපා ඒක වාගේ. නෑ සල්ලි එපා මට සල්ලි නෙමෙයි ඒවට පොඩි දෙයක් කියන්න තමයි තියෙන්නේ. ලොකු දෙයක් කියන්න පොඩි දෙයක් නෙමෙයි. මොකද කියන්නේ? වා කොහෙද ගම බලන්නේ? විතර කෑම. මම මල්ලි ගමනේ මල්ලි වැදගත්. මම හදපු දෙයක් නෙමෙයි. ඔය වැරදි වෙනවා කාගේ අතින්ද? ඒ වැරදි කතා කරන්න මල්ලි. පොඩ ප්‍රශ්නයක් නෑ. කියන්න ඕන වැරදි කිව්වම අපි හදාගන්න ඕනේ. මම හදන දෙයක් නෙමෙයිනේ. ඔය ඒකයි. පොඩ්ඩක් බලලා ගන්න ගල් තියෙනවා. මේ දතක් මිය වුණා ගලක්. එයා ගල් දාලා තරහ වෙන්න එපා ඉතින් අර. නෑ මල්ලි තරහ ගන්න එපා ඉතින් මල්ලිම කතා කරන්න එපා මේ නේ කටු කියන්නේ. මට දුකයි දත කියන්නේ දත අප්පස් ගියා. වාගේ දත මොනවද කියලා නෑ. දතට ගලක් අවුනා මම දතේ ලේනවා. ඒ වලන්න කැල්ලලා තියෙන්නේ දත. මේ වාගේ පිටිපස්සෙන් ආපු දත නලදත් ආපු එක. නලදත් කරන ඉතින් මේක දත කැඩිලා නෑනේ මල්ලි. දත කැඩිලා තියෙන්නේ දත ගලවලා මේ ඉතුරු දතත් ඔයා තමයි ගැලවන්නේ. දත ගලවලා හින්දා තියෙන කටේ දතුස් නෑ. ඔයා ඒ කෑවා ඒ දත් මගේ ඔළුව ගහගන්න හිතනවා මට. දතයන් නෑ මල්ලි ගහගන්නේ මල්ලිට පණීපයක් දෙනවා නම් ගහගන්න. ඉතින් දත කැඩනවා දැන් ඔළුවක් පැනලා මම සල්ලි දෙනවා මට නෑ. මට සල්ලි දෙනවා නෑ. මගෙන් වැරද්දක් වුණා නම් මම වැරද්ද පිළිගන්නවා. හරි ඉතින් මගේ තරද්ද වාගේ මේ බණිත් කරනවා. මම මස් මාළු කන්නේ නෑ අයියේ. මට දැනන්නේ මල්ලි වැරද්දක් වුණා මම වැරද්ද පිළිගත්තා. වැඩ කෑමේ සල්ලි දුන්නා. මේවා මට මේකේ පවා තියාගන්න මට. අපි අද පොඩි බයිට් වැඩ දාලා කරන්නේ අපි අද ඉල්ලම් බයිට්
මේක වෙන්නේ අසංග මොනවද කියන අපේ concept එක කියන්නේ හොඳට කරා බයිට් උනා ඇත්තටම බයිට් උනා නේ මම හිතුවා ඇත්තටම එහෙම දේවල් වෙනවා වැරදි වෙනවා මම හිතුවේ වැරද්දක් වෙන්නේ නැති කියලා මම වැරද්ද පිළිගත්තේ ඉතරයි උනේ එහෙම තමයි බයිට් උනාම බයිට් උනා කියන්නේ පොඩි දෙනයි මේ වගේ කෙනෙක් තමයි මේ අනිත් අය කියන්නේ බයිට් උනා කියලා බයිට් උනා කියලා කිව්වා අපි සතුටු වෙනවා අයියා ආයි සම්බන්ධ නිකම්ද යමදී මම ඊළඟ බයිට් දෙක අපි තව එකක් ඊළඟට අලුත් දෙන්න එවනවා ඒ වගේ මේ වගේ මිනිස්සු අඩුයි ඇත්තටම මේ බයිට් උනා කියන අපිට සතුටු නෑ අපි වැඩ අවතර කරා එහෙනම් thank you බයිබාර thank you බයිබාර සමායයට මොකද ගාලා ඉක්කර අපේ ඉල්ලම් බයිට් දෙවෙනි එකට අපිට හොඳ සහයෝගයක් දුන්නා අපේ ඉල්ලම් බයිට් part 2 එකට ඔළුව දාන්න හදන්නේ. එතකොට අපි ඒ සඳහා යොදාගන්නේ අපි කෑවා. අධ්‍යයකෝ කරන්නේ. අද අපි ඉල්ලම් බයිට් part 2 සඳහා තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඒ සඳහා අපි වෙනමම කෙනෙක් තෝරගත්තා ඉල්ලම් බයිට් කරන්න මේ ඉන්නේ සුපුන්. සුපුන් තමයි අද අපේ ටර්ගට් යන්නේ. සමාවෙන්න. ඒක ආයි ගව්වා ඒක කට් කරා. ලයින්ස් ටික ආවේ නැහැ හරියට. ඒක පොඩ්ඩක් මේ ෆනි විදිහට කියන්නේ. අර සීරියස් වැඩි. මේ ඩිරෙක්ටර් කෙනෙක් මම ඩිරෙක්ට් කරා. හරි. ඔක කට් කරපන්. අද අපේ දිගින් දිගටම මේ කට්ටිය ප්‍රකාශ කරා කැන්ටින් එකේ අයියාගේ මේ සැපේම හොඳයි මේ හැසිරීම මේ අවුල් කියලා. ඒක නිසා මේ අපි මේ වගේ දැන් මේක මේ වැඩේ කරගෙන හරි